හරිම පහසුවෙන් ඔයාගේ තියෙන ගෙවත්තේ තියෙන මල් ටිකක් අරගෙන ඔයාට ලස්සන රේසින් ආට් එකක් කරගන්න විදිහට කොහොමද බේලගන්නේ කියන එක තමයි දැන් ඔයා බලන්න යන්නේ. ඉතින් මේ වගේ වත්ත පාලා තියෙන මේ වගේ චූටි මල් කොළනටු ටිකක් අරගෙන ඇවිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ පරණ පොතක් නැත්නම් කොලයක් උඩ හරි මේ ටික ලස්සනට පිළිවෙලට අතුර ගන්න. මතක තියාගන්න මේක කරන්න ඕනේ හොඳට පායන කාලෙකදී. සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් වගේ කාලෙකදී මේ ටික අපිට ලස්සනට පාට රැකගෙන වේල ගන්න පුළුවන්. මේකට කියන්නේ ප්‍රෙසින් මෙතඩ් එක කියලා. සාමාන්‍යයෙන් සිලිකා ජෙල් භාවිතා නොකර ඔයාට මේ ක්‍රමයෙන් මල් වේල ගන්න පුළුවන්. ඉතින් මේකට සල්ලි යන්නේ නැහැනේ. අපි හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් තමයි මේ ප්‍රෙසින් මෙතඩ් එක කියලා කියන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ ඔයා පාවිච්චි කරන මල් වර්ගය අනුව කලර් එක රැඳෙන එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කලර් සමහරක් ඒවා තියෙනවා සමහරක් ඒවා නැති වෙනවා. ඉතින් මම අද පාවිච්චි කරන මල් වර්ගය එක්සෝරා. මෙතන එක්සෝරා ඔරෙන්ජ් වගේ කහ පාට වගේ තියෙන එක්සෝරා මල් එක පාවිච්චි කරනවා. ඒ වගේම රෙඩ් කලර් එකත් ඔයාලා බලන්න පුළුවන්. මේ විදිහට හොඳට අතරගෙන මේක පොත ඇතුලේ දාලා හොඳට බරට තව පොත් කීපයක් තියලා. කියන්නේ තද වෙන්න මේක දවස් 6ක් වගේ තියන්න ඕනේ. මේ තියෙන මම රතු පාට කිව්ව එක්සෝරා මලයි තැඹිලි පාට එකයි දෙකම එකතු කරලා ෆයිල් එකක් ඇතුලේ මේ වගේ වේල ගන්න විදිහ තමයි මේ ලෑස්ති කරමින් තියෙන්නේ. ඔන්න දවස් 6කට පස්සේ අපි බලමු මල් වල තත්ත්වය කොහොමද කියලා. පේනවනේ මල් වල කලර්ස් ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳටම වේලලා තියෙනවා. දැන් මේකෙන් අපි බලමු ඇත්ත මල් වලයි වේලිච්ච මල් වලයි පාට වල වෙනසක් නැහැනේ. වෙනසක් නැතිම තරම්. ඒක හොඳටම වේලලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේකෙන් දැන් ඔයා කැමති විදිහට ලස්සන වෝල් ආර්ට් එකක් මොන හරි ඩිසයින් එකක් මේ ලස්සන මල් වලින් කරන්න පුළුවන්. ඉතින් රෙසින් එකතු කරගෙන මං කරපු ආර්ට් එක තමයි දැන් ඔයාලා දකින්නේ. ඉතින් රෙසින් එකතු කරාම නැචරල් ෆ්ලවර්ස් වලට තියෙන වෙනමම ලස්සනක්. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදරදී මේ දේ ප්‍රැක්ටිස් කරලා බලන්න. රේසින් අවශ්‍යම නැහැ. එහෙම නැතුව ලස්සන බුක් මාක් එකක් වුණත් මේ වගේ නැචරල් ෆ්ලවර්ස් එකතු කරගෙන හදාගන්න පුළුවන්. පේනව නේද මං හදාගත්ත ලස්සන ජුවලරි එකේ ලස්සන?